ගහන තරමක් ගැහුවේ පිටිපස්සට ඒ මිනිස්සයා. මට බෑ එහෙම එකෙක් එක්ක ඉන්න. ඔයාට බැයිද මගේ පූසට ගහන්න? කට්ටිය කියනවා කොළඹ කෙල්ල ලස්සන නෑ කියලා. මූණෙන් ලස්සන නැති වුණාට ලස්සන පූසෙක් මටත් ඉන්නවා. බබා මම ටක් ගාලා කුස්සිය අස් කරලා එන්නම්. ඇවිල්ලා අපි දෙන්න පොඩි ජිගි ජිගි පාරක් දාමු. අන්න හරි බබා. බ්‍රදර්ස් මේකේ තේරුම උඹලා ජොයින්ට් පොඩ්ඩක් ගහපු ගමන් කළුව ගැහුවා කියලා මගේ නම පාවල දෙන්නේ. අනේ කළුව අයියේ බ්‍රදර් මෙන්න මුට චුට්ටක් දාලා ගහමු කීවට අහන්නේ නැහැ. තව දාපන් කියන පෙරේත නෙක්මු. අනේ ප්ලීස් මයි කාලා බඩු පාර සුපිරි නම් බීඩියකට දාලා ගනින්නකෝ. මටත් පාරක් ගහන්න. උඹලට හැමදාම කළුව ගහන්න ඕනේ අම්මා. ඔත මුද සුදු පඳම් ආදිවිය ලෝකෙ ළඟනේ මචං. ඔත මුද සුදු පඳම් ආදිවිය ලෝකෙ ළඟනේ මචං. මල්වි මෙහෙම වැඩ කරන්න ආවොත් අඟල්ලේ කෑලි වලට කපලා බල්ලන්ට කන්න දානවා දැනගනි. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലമുള്ളാൻ പോകും അഴകിൻ അഴകി. ඔද එක්සෑම් එකෙන් වැඩිකෙන්ම ලකුණු ගන්න කෙනාව මං ගෙදර එක්කන් යනවා. එහෙනම් කොහොම හරි ලකුණු වඩියෙන් ගන්න ඕනේ. ඇහ්මඩන් ඔයා තමයි වැඩියෙන් ලකුණු ගත්තේ. ඔද යමු අපේ ගෙදර. අනේ ටීචර් මම නිදාගද්දි බය වෙන නිසා අම්මගේ බඩ අල්ලන් නිදාගන්නේ. එම්ඩන් ඔයා කොහෙන්ද ඔය අල්ලන් ඉන්නේ? යනවා යන්න මගේ ගෙදරින්. අනේ අම්මේ මාව බේරගනෝ. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔයාගේ රෑ කෑම එක රත් කරනවා. ඒක තමයි මාළු සුවඳක් ආවේ. ගහන තරමක් ගැහුවේ පිටිපස්සට ඒ මිනිස්සයා. මට බෑ එහෙම එකෙක් එක්ක ඉන්න. ඔයාට බැයිද මගේ පූසට ගහන්න? කට්ටිය කියනවා කොළඹ කෙල්ල ලස්සන නෑ කියලා. මූණෙන් ලස්සන නැති වුණාට ලස්සන පූසෙක් මටත් ඉන්නවා.
බබා මම ටක් ගාලා කුස්සිය අස් කරලා එන්නම්. ඇවිල්ලා අපි දෙන්න පොඩි ජිගි ජිගි පාරක් දාමු. අන්න හරි බබා. බ්‍රදර්ස් මේකේ තේරුම උඹලා ජොයින්ට් පොඩ්ඩක් ගහපු ගමන් කළුව ගැහුවා කියලා මගේ නම පාවල දෙන්නේ. අනේ කළුව අයියේ බ්‍රදර් මෙන්න මුට චුට්ටක් දාලා ගහමු කීවට අහන්නේ නැහැ. තව දාපන් කියන පෙරේත නෙක්මු. අනේ ප්ලීස් මයි කාලා බඩු පාර සුපිරි නම් බීඩියකට දාලා ගනින්නකෝ. මටත් පාරක් ගහන්න. උඹලට හැමදාම කළුව ගහන්න ඕනේ අම්මා. ඔත මුද සුදු පන්දම් ආදිවිය ලෝකෙ ළඟනේ මචං ඔත මුද සුදු පන්දම් ආදිවිය ලෝකෙ ළඟනේ මචං මල්වි මෙහෙම වැඩ කරන්න ආවොත් අඟල්ලේ කෑලි වලට කපලා බල්ලන්ට කන්න දානවා දැනගනි. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലമുള്ളാൻ പോകും അഴകിൻ അഴകി ඔද එක්සෑම් එකෙන් වැඩිකෙන්ම ලකුණු ගන්න කෙනාව මං ගෙදර එක්කන් යනවා. එහෙනම් කොහොම හරි ලකුණු වඩියෙන් ගන්න ඕනේ. ඇහ්මඩන් ඔයා තමයි වැඩියෙන් ලකුණු ගත්තේ. ඔද යමු අපේ ගෙදර. අනේ ටීචර් මම නිදාගද්දි බය වෙන නිසා අම්මගේ බඩ අල්ලන් නිදාගන්නේ. එම්ඩන් ඔයා කොහෙන්ද ඔය අල්ලන් ඉන්නේ? යනවා යන්න මගේ ගෙදරින්. අනේ අම්මේ මාව බේරගනෝ. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔයාගේ රෑ කෑම එක රත් කරනවා. ඒක තමයි මාළු සුවඳක් ආවේ. කෙල්ල මාව දාලා ගියා සර්. මට යා නැතුව බෑ සර්. හිමින් ඵලයන් යකෝ. මගේ ගෑණිව හරින් උඹට දෙන්න. හිමින් ඵල හුත්තෝ. දැන් මැරෙන්න බෑ යකෝ. කෙල්ල මාව දාලා ගියා සර්. මට යා නැතුව බෑ සර්. හිමින් ඵලයන් යකෝ. මගේ ගෑණිව හරින් උඹට දෙන්න. හිමින් ඵල හුත්තෝ. දැන් මැරෙන්න බෑ යකෝ.